හරි මේ ඊයේ නිවුස් වලට මම දැක්ක මරු ආතල් සිද්ධියක්. ලංකාවේ මේ දෙමළ කතා කරන පක්ෂ 6ක, ඒ කියන්නේ වාර්ගිකත්වයේ පදනම් කරගෙන හැදුණු පක්ෂ 6ක නායකයෝ එකට එකතු වෙලා සන්ධානයක් හදාගෙන ගියා. ඒතකොට ඒ කට්ටිය පාර්ලිමේන්තුවේ ඉන්නවා മന്ത്രിවරු 18ක්. ඒ කට්ටිය එකතු වුණාම දෙමළ ජාතික සන්ධානය. ඒතකොට රිෂාඩ් බදුරුදීන්ගේ ඕල් සිලොන් මක්කල් කොංග්‍රස්, මනෝ ගණේෂන්ගේ පක්ෂේ, ඒතකොට ජීවන් තොණ්ඩමන්ගේ කම්කරු කොංග්‍රස් එක, රවුෆ් හකීම්ගේ මුස්ලිම් කොංග්‍රස් එක සහ තව මොකක් හරි එකක්. මෙතන තියෙන මේ ආතල්ම සිද්ධිය තමයි කට්ටියගේ මේ ඔය සන්ධානි හදලා ඉවරුණාට පස්සේ දැන් ඔය මීඩියා කොන්ෆරන්ස් එකක් තියෙනවනේ. මීඩියා කොන්ෆරන්ස් එකේ කෑලි මම දැක්කා මේ ටැමිල් සෝෂල් මීඩියා යුනිට් වලින් ගහලා තියෙනවා එයාලගේ පේජ් වල. ඒවට වැටලා තියෙන කමෙන්ට්ස් නම් හරි භයානකයි. අය අම්මා අප්පා මතක් කරලා බැනලා තමයි ගොඩක් කමෙන්ට්ස් තියෙන්නේ දෙමළ සහ මුස්ලිම් සහෝදරවරු. එතකොට මට පැහැදිලි වෙච්ච එක දෙයක් තමයි ඔය සාම්ප්‍රදායික දෙමළ සහ මුස්ලිම් පක්ෂවල නායකයන්ටත් වෙලා තියෙන්නේ පොහොට්ටුවේ සහ UMP ගේ නායකයන්ට වෙලා තියෙන දේම තමයි සමාජයේ ඉස්සරහා. සමාජයෙන් ප්‍රතික්ෂේප වෙලා ඉන්නේ. මට කියන්න ඕන කාරණේ තමයි මෙතනින් දෙමළ ජාතික සන්ධානය ඇරෙන්න දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 8ක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. කට්ටිය ඊළඟේ තමිල් අරසු කච්චි අර නිවස ලකුණ යටතේ ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තුව ආපු කට්ටිය. ඒ ඇරෙන්න අනිත් හැම පක්ෂෙම ඔය රිෂාඩ් බදුරුදීන්ගේ පක්ෂේ ලංකාවේ වැඩි ප්‍රමාණයක් දිස්ත්‍රික් වලට ඉදිරිපත් වෙන්නේ එක්ක UMP එකේ ලිස්ට් එකෙන් එක්ක සජබේ ලිස්ට් එකෙන් එක මැතිවරණයකට ඔය කට්ටිය ඉදිරිපත් වුණා මහින්ද රාජපක්ෂගේ බුලත් කොලේ ලිස්ට් එකෙනුත්. ඔය කට්ටිය මොකක් හරි ප්‍රධාන පක්ෂයකට සෙට් වෙලා තමයි ඡන්ද ඉල්ලන්නේ. තනියෙන් ඉල්ලන්නේ නැහැ. තනියෙන් ඉල්ලුවොත් ඔය කට්ටියට උපරිම පුළුවන් පළස්ස බවට එන්න විතරයි. පාර්ලිමේන්තුවට එන්න ඡන්ද මදි. ඊට පස්සේ ජීවන් තොණ්ඩමන් පාර්ලිමේන්තුවේ ආයේ මොකෙන්ද? අලියා ලකුණේ නුවරඑළියට පහුගිය ඡන්දෙට ඉල්ලුවේ අලියා ලකුණෙන්. ඇයි? අලියා සහ කම්කරු කොංග්‍රසයේ වෙන් වෙලා ඉල්ලුවා නම් දෙගොල්ලන්ටම එක සීට් එකක්වත් දෙන්නේ නැහැ. හරි. එතකොට ඔය රවුෆ් හකීම් පාර්ලිමේන්තුවට ආයේ කාගේ ලකුණෙන්ද? පහුගිය මහමැතිවරණයට රවුෆ් හකීම් ඉල්ලුවේ සමගි ජන බලවේගයේ ටෙලිෆෝන් එකෙන් මහනුවර දිස්ත්‍රික්කයට. එහෙම නැතුව රවුෆ් හකීම් යාගේ ගහ ලකුණේ මුස්ලිම් කොංග්‍රසයෙන් මහනුවරට ඉල්ලුවොත් මධ්‍යම පළස්ස බවට හෝ මහනුවර නගර සභාවට විතරයි එන්න පුළුවන්. පාර්ලිමේන්තුවෙ ඉන්න බෑ. හරි. මනෝ ගණේෂන් පාර්ලිමේන්තුවේ ආයේ කාගේ ලිස්ට් එකෙන්ද? සජිත් ප්‍රේමදාසගේ ටෙලිෆෝන් එක ලකුණෙන් කොළඹ දිස්ත්‍රික්කෙන් ඡන්ද ඉල්ලලා තමයි ලිස්ට් එකේ 4ට හෝ 5ට ඇවිල්ලා තමයි පාර්ලිමේන්තුවට ආවේ. එයා තනියෙන් ඉල්ලුවොත් එයාටත් උපරිම පුළුවන් බස්නාහිර පළාත් සභාවට හරි කොළඹ මහනගර සභාවට හරි එන්න විතරයි. ඕකුන් හැමෝම කාගේ හරි ලිස්ට් වලට රිංගලා මනාපයක් ගහගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලා දැන් වෙනම සන්ධාන හදාගෙන බයිලා ගහනවා. හරිද? හැබැයි ආයි ඊළඟ ඡන්ද කිට්ටු වෙනකොට මුන් සේරම ආයේ ප්‍රධාන පක්ෂ මොකක් හරි එකකට ජැක්කේ ගහනවා දෙමළ ජාතික සන්ධානය ඇරෙන්න. අනිත් ඔය හැම එකම. ඒකට ඒවැ ඉන්න නායකයොත් කිසිම ලැජ්ජාවක් නැතුව අර ලුණු මේකත් බටරනි කියන න්‍යායෙන් හරිද? ඒ තියරියට ගිහිල්ලා කමන්නේ මොකක් හරි ඡන්ද පහක් හරි දිනවනේ කියලා. ඕකුන්ව දාගන්නවා ලිස්ට් එකට. ඒ මොකද මුන් දෙගොල්ලන්ටම ලැජ්ජාවක් නැහැනේ. ඡන්දේ නැති කාලෙට ඔහොමයි. ඡන්දයක් තියෙන කාලෙට එහෙමයි. ඔක තමයි ලංකාවේ දේශපාලනය.